සංඥා භාෂා කතාන්තර තරඟය හෙවත් ඒකපුද්ගල සංඥා භාෂා නාට්‍ය තරඟය. නිර්මාණාත්මක සංඥා භාෂා හැකියාවන් අගය කිරීම සහ ඒ සඳහා ජාතික මට්ටමේ පිළිගැනීමක් ලබා දීම සඳහා මෙම තරඟය සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සමග එක්ව ආබාධ සහිත පුද්ගලයන්ගේ සංස්කෘතික අයිතිවාසිකම් ප්‍රවර්ධන කාර්යාංශය විසින් සංවිධානය කරනු ලබයි. ස්වකීය සමාජ සංස්කෘතික අත්දැකීම් පිළිබඳ කරුණු නිර්මාණාත්මක කතා ඇසුරින් නාට්‍යමය ස්වභාවයකින් සංඥා භාෂාවෙන් ඉදිරිපත් කිරීම සඳහා මෙම තරඟය මගින් ශ්‍රවණාබාධ සහිත පුද්ගලයන්ට අවස්ථාව ලබා දී ඇත. ආබාධිත භාවය පිළිබඳ සමාජ සංවේදීතාවය ගොඩනැගීම සඳහා සුදුසු කතාන්තරයක් තරංකරු විසින්ම තෝරාගෙන එය ඔහුගේ ජීවිත අත්දැකීම් ඇසුරෙන් පැහැදිලි කරමින් ප්‍රාසංගික ලෙස සංඥා භාෂාවෙන් ඉදිරිපත් කිරීමට මෙමගින් තරංකරුට අවස්ථාව ලබා දී ඇත. තමන් තෝරාගත් කතාව ප්‍රේක්ෂකයන් ආකර්ෂණය වන පරිදි රසවත්ව හා ප්‍රාසංගික ලෙස සංඥා භාෂාවෙන් ඉදිරිපත් කිරීම නිර්මාණශීලී බව. සංඥා භාෂා භාවිතයේ නිවැරදිතාව වැනි කරුණු මෙහිදී සලකා බැලේ. ඉදිරිපත් කළ යුතු සංඥා භාෂා කතාන්තරයක හෝ ඒකපුද්ගල නාට්‍යයක කාලය මිනිත්තු 10කි. එම කතාන්තරය හෝ නාට්‍ය ජංගම දුරකථනයක් හෝ කැමරාවක් භාවිත කරමින් එම දුරකථනය හෝ කැමරාව සිරස් අතට තබා රූගත කර තිබිය යුතුය. තරංකරු තනි පැහැති ඒකාකාරී පසුබිමක සිටිය යුතු අතර ඔහුගේ මූණ සහ දෑත් හොඳින් ආලෝකමත්ව තිබිය යුතුය. ඔහුගේ හිසේ සිට ඉන දක්වා ප්‍රදේශය පැහැදිලිව පෙනෙනසේ රූපරාමුව සකස් කර තිබිය යුතුය. පරිවර්තන දෝෂ මගහරවා ගැනීම සඳහා ඕනෑම පුද්ගලයෙකු යොදා ගනිමින් සංඥා භාෂා වීඩියෝවට කතන අනුවර්තනයක් හෝ පසුබිම් කතනයක් ඇතුළත් කිරීම හෝ එසේත් නැතිනම් උපසිරසි යෙදීම සිදු කර තිබිය යුතුය. මෙම වීඩියෝව ඕනෑම කෙනෙකුට භාගත කරගත හැකි පරිදි හා සංස්කරණය කරගත හැකි පරිදි තිබිය යුතුය. මිනිත්තු 10ක කාලයක් වන එම සංඥා භාෂා වීඩියෝව සහ තරඟ අයදුම් පත්‍රය 2026 ජූලි මාස 20 වෙනිදාට ප්‍රථම එවිය යුතුය. තරඟ අයදුම් පත්‍රය ලබා ගැනීම සඳහා 078 611 නැවතත් 078 611 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කළ යුතුය. එම ආයුධම් පතෙහි තරංකරුගේ නම නිවැරදිව සඳහන් කළ යුතුය. එම නම තරංකරුගේ හැඳුනුම්පතෙහි සඳහන් නමට සමාන විය යුතුය. හැඳුනුම්පතෙහි ඡායාරූපයක් Google පෝරමයට ඇතුළත් කළ යුතුය. මෙම තරගය සඳහා ආයුධම් කළ හැක්කේ ආබාධ සහිත පුද්ගලයන්ට පමණි. තරංකරුගේ ආබාධ සහිත ස්වභාවය තහවුරු කිරීම සඳහා අවසන් තරගයේදී ආබාධ සහිත පුද්ගල හැඳුනුම්පත හෝ වෛද්‍ය සහතිකයක් හෝ නිල මුද්‍රාව හා ලිපි ශීර්ෂය සහිත පිළිගත් ලිපියක් සමග උපැන්න සහතිකයක් ඉදිරිපත් කළ යුතුය. සංඥා භාෂා කතාන්තර තරගයවත් ඒක පුද්ගල සංඥා භාෂා නාට්‍ය තරගයේ ජයග්‍රාහකයන් සඳහා පළමු ස්ථානයට රුපියල් 25000ක මුදල් ත්‍යාගයක් සම්මානයක් සහ සහතික පත්‍රයක්ද, දෙවන ස්ථානය සඳහා රුපියල් 20000ක මුදල් ත්‍යාගයක් සහතික පත්‍රයක්ද, තුන්වන ස්ථානය සඳහා රුපියල් 15000ක මුදල් ත්‍යාගයක් හා සහතික පත්‍රයක්ද පිරිනැමේ. මීට අමතරව කුසලතා ස්ථාන 16ක් සඳහා රුපියල් 10000 බැගින් මුදල් ත්‍යාග හා කුසලතා සහතික පත්‍ර පිරිනැමේ. මෙම තරගය සඳහා ඉදිරිපත් වීම තරග නීති රීති සහ තරග විනිශ්චය පිළිගැනීමට එකඟ වීමක් ලෙස මෙන්ම ස්වකීය නිර්මාණ සංස්කරණය කර පළ කරනු ලැබීමට තරගකරුවන් ලබා දුන් එකඟ වීමක් ලෙසද සැලකේ.